ආයිබෝන් හැමෝටම. ඉතින් අද Sony එකේ අලුත්ම challenge එක තමයි යන්න හදන්නේ. ඒ program එක තමයි Youth Creator එකේ අලුත්ම challenge එක. ඉතින් අද මම සහ අපේ Youth Creator එකේ එක මල්ලි කෙනෙක් එක competition එකක් වගේ එකක් තියෙන්නේ. ඉතින් මේකෙදි අපි camera devices දෙකක් දෙන්න use කරනවා. එක්කෙනෙක් use කරන්නේ basic එක. මම use කරන්නේ basic camera එකක් සහ අනිත් මල්ලි use කරන්නේ high end එකේ camera එකක්. ඉතින් අපි දෙන්න බලනවා එකම තැනක shoot කරලා කොහොමද අපි දෙන්නගේ රිසල්ට්ස් එන්නේ කියලා. අපි බලමු ඉස්සරහට වැට්ටික් කොහොමද වෙන්නේ කියලා. මල්ලි කොහොමද ඉතින්? right. ඉතින් අද ඉන්නේ පමු සංගීත. එයාගේ කැටගරි එක තමයි ස්ට්‍රීට් ෆොටෝග්‍රැෆි. ඉතින් අද බලමු පමු සංගීත මල්ලි යූස් කරන කැමරා එක මොකක්ද කියලා. මම යූස් කරන්නේ 7R5 එකයි 50 to 150 G master lens එක. ඒ වගේම මම යූස් කරන්නේ A6700 එකයි 1655 2.G lens එකයි 70යි 350 G lens එකයි. ඉතින් අපි බලමු අපි දෙන්නගේ field experience එක කොහොම වෙයිද කියලා. ඉතින් අද අපිට මේ Youth Creator එක හරහා experience කරන්න හම්බුනේ challenging moment එකක්. ඉතින් මේ challenging moment එකේදී අපේ අතේ තියෙන device එකෙන් කොහොමද වැඩ කරන්න කියන එක තමයි අපි ගොඩක්ම try කරේ. ඉතින් අද අපිට goal face එකේ පැයක් විතර shoot කරන්න හම්බුණා. ඉතින් මේ shoot කරපු light condition එක ඇත්තට හොඳ light condition එකකුත් නෙමෙයි. හැබැයි අපි තියෙන device එකෙන් අපි light condition එකේ වැඩ කරේ කොහොමද කියලා අපි දෙන්නගේ photos වලින් අද ඔයාලට බලා ගන්න පුළුවන්. අද හිතන්නේ අපි මේ කරපු වැඩේ ගැන. ඇත්තටම මේක අමුතු එක්ස්පීරියන්ස් එකක්. ඇත්තටම පොඩි කාලයක් ඇතුළත මේ තියෙන ලයිට් චේන්ජ් එකත් එක්ක ටක් ගාලා ෆොටෝස් ටිකක් ගන්න එක. එතකොට ඔයාලට මොකද හිතෙන්නේ දැන් ඔයා අතේ තියෙන ටෙලි ලෙන්ස් එකක් 50 150 මගේ තියෙන 1650. එතකොට අපිට වැඩ කරන්න හම්බෙන්නේ අපේ අතේ අපිට දුන්න ඩිවයිස් වලින්. මොකද අපි මේවා ප්ලෑන් කරලා අපිට දුන්න ඩිවයිස් නෙමෙයි. අපිට රැන්ඩම්ලි දුන්නේ. ඉතින් ඒ වගේ කන්ඩිෂන් එකක වැඩ කරන එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඒක ලොකු චැලෙන්ජ් එකක් ඇත්තට. මොකද අපි පර්සනලි හුරු වෙච්ච දෙයක් තියෙනවා සමහරලාට ඒකත් එක්ක. හැබැයි මම හිතන්නේ මේ දෙන ලෙන්ස් එකෙන් දෙන කැමරා එකෙන් අපිට පුළුවන් වෙන්න ඕනේ පින්තූරයක් හරියට එළියට දෙන්න. ඉතින් පින්තූර ටිකක් කරා අපි බලමු ඒක රිසල්ට් එක. අද ලයිට් කන්ඩිෂන් එක මොකද ඔයාලට හිතෙන්නේ? අද කන්ඩිෂන් එක ඉක්මනටම වෙනස් වෙනවා. පොඩි ක්ලවුඩි ගතියක් තියෙනවා. ඉඩ වැහෙනවා. ඒකත් එක්ක සෑහෙන ඉක්මනට ලයිට් චේන්ජ් එකක් වුණා. ඒක නා ෆොටෝග්‍රැෆි වලදී අපිට ගොඩක් කාලට වැඩ කරන්න වෙන්නේ නැචරල් අපිට දෙන්න දේවල් එක. මොකද අපිට සබාදහම වෙන දේවල් වෙනස් කරන්න බෑ. ඉතින් සබාදහමේ දැන් ලයිට් එකත් එක්ක අපිට ගොඩක් කාලට ෆොටෝග්‍රැෆි වැඩ කරන්න වෙනවා. විශේෂයෙන් ස්ට්‍රීට් වගේ දේවල්. මොකද ස්ට්‍රීට් වගේ දේවල් අපි ගොඩක් කාලට ප්ලෑන් කරලා කරන්නේ නැහැ. අපිට නැචරලි හම්බෙන දේවල් තමයි අපි ගොඩක් කරන්නේ. ඉතින් ඒ වෙලාවට අපිට සමහරට වැස්සක් වෙන්න පුළුවන්. එක්කෝ එහෙම නැත්නම් තද අවුවක් වෙන්න පුළුවන්. හැබැයි මොන කන්ඩිෂන් එකේ වුණත් අපි අපේ වැඩේ කරනවා නම් අපේ අතේ තියෙන ඩිවයිස් එකෙන් මම හිතනවා ඒක හොඳ ෆොටෝග්‍රැෆර් කෙනෙක්ගේ ලක්ෂණයක් කියලා. ඉතින් මේ වීඩියෝ එකේ එන්ඩ් එකේ තියෙනවා පමු මල්ලි ගත්ත ෆොටෝ සහ මම ගත්ත ෆොටෝ අපිට දුන්න ඩිවයිස් වලින්. ඉතින් ඩිවයිස් දෙක තියෙන්නේ වයිඩ් එකක් සහ ක්ලෝස් යන්න පුළුවන් ඩිවයිස් එකක්. ඉතින් අපි බලමු මේකේ එන්ඩ් එකේදී කොහොමද රිසල්ට් එක කියලා.